නවත්වන්න යුවරජ. ඔබ කුමක්ද මේ කරන්නේ? සහාය දීම. සහාය දීම? එය පාපයක්. පාපයක්? කෙබඳු පාපයක්ද? එය අප දන්නේ නැහැ. ඔව් ශුද්‍රයෙක්. ඔබ ශාස්ත්‍රීය වංශිකයෙක්. යුවරජුට ලං වූ වරදට දඬුවම් විදීමට සූදානම් වී යුතුයි නුඹ. කමා කරන්න. සංසුන් වන්න. කුමක්ද දඬුවමට හේතුව? කුලධර්ම උල්ලංඝනය කිරීම. එය ඔහුගේ නොවේ. මමයි කළේ වරද. සමාවෙන්න යුවරජ. මොහු සිදු කළ අනෙක් වරද මේ මාර්ගයේ ගමන් කිරීම. කුමක්ද වරද? මේ මාර්ගය සියල්ලන්ගේ. මේ පොළොව, මේ ජලය, වායුව, ගින්දර. ඊශ්වරයන්ගේ නිර්මාණ. මොහු කළ වරද දෙවියන්ට එරෙහිවීම. මොහු ඊශ්වරයන්ගේ නිර්මාණයක් නම් එසේමයි ඔබත්. මොහු අතින් සිදුවුණේ වරදක් නම් මොහුට ඊශ්වරයන් දඬුවම් දේවි. ඔබට ඇති අයිතිය කුමක්ද දඬුවම් දීමට? සියල්ල නිර්මාණය කළේ ඔබේ දෙවියන් නොවේ. දෙවියන් වන්නේ සිත. අමතකද යුවරජ? අප මේ ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ කුලයේ උපන් සර්ව බල දෙවියන්ගේ දූතයන් බව. දෙවියන් ලෙස අපයි පූජාවන්ට පාත්‍ර වන්නේ, ගරු බුහුමන් ලබන්නේ මේ ලෝකේ. එය සත්‍යයක් නම් ඔබේ දේවත්වයේ පිහිට මොහුට අහිමිද? මොහුත් මිනිසෙක්. ඔබේ ධර්මයට අනුව මොහු අයිති පාදුහුවිල්ලට. අගතිගාමී නම් ඔබගේ දේවත්වයෙන් මේ ලෝකයට පලක් තිබේවිද? ඔබ දෙවියන්ගේ දූතයෙකු බව සත්‍යයක් නම් කුමක් නිසාද ඔබට නොහැකි වන්නේ මේ සිරවී ඇති ගැල ඔසවා දීමට? අපට ඔබ අවමන් කරනවා යුවරජ. අවමන් කරන්නේ ඔබ යුතු මනුෂ්‍යත්වයට. මතක තබා ගන්න යුවරජ. අපගේ ධර්මයන් ප්‍රතික්ෂේප කරන්නේ ඔබ. අපගේ ධර්මයන්. මේ මනුෂ්‍යයන් අතර බෙහෙදයක් නැති කිරීම ධර්මය නම් නොවේ. එය ධර්මයේ නාමෙන් ලෝකයා රැවටීමයි. ධර්මයේ සත්‍යාර්ථය නම් සම්පූර්ණ මනුෂ්‍ය ජාතියම ලෝකයේ එක ලෙස දැකීම. ඔබ පවසන ධර්මය නොවේ එහි ඇත්තේ. ලෝකයේ පැවැත්ම ඇතිවන්නේ දෙවියන් නිසා නම් නොවේ. දෙවියන් සර්ව බල ශ්‍රේෂ්ඨ යුවරජ. සර්ව බල ශ්‍රේෂ්ඨ. සියලු මනුෂ්‍යයන් මේ ජීවිතයේදී පරීක්ෂාවට ලක්වන්නේ. පරීක්ෂාවට ලක්වන්නේ. ඔබේ ධර්මයේ බිහි කළේ කවුරුද? මනුෂ්‍යයා. ලෝකයේ අදහස් බිහි කළේ මනුෂ්‍ය සිත. බ්‍රහ්මයාගේ මැවීමතේ. හටගත් සියල්ල විනාශ වී යන්නේ දෙවියන් නිසාද? ගුරු දෙවියනි බලන්න පවසනදී. අපගේ සිතේ පාපය නැති කරවන්නේ ඔවුන්ද? මේ සියලුම ව්‍යසනයන් සිදු කරන්නේ ඔවුන්ද? අපයි අපගේම දෙවියන් වන්නේ. අද මොහු බ්‍රාහ්මණ කුලයකට අයත් වී යම් හේකින් ඔබ දිලිඳු නිවසක ශුද්‍රයෙකු ලෙස උපත ලැබුවා නම් ඔබට වැටහෙවි මොහුගේ චිත්ත වේදනාවේ ප්‍රබල බව.